හයි අද අපි කතා කරමු මොනවද මේ press on nails කියන්නේ කියලා. ඇත්තටම ඔයාලා කොහේ හරි විශේෂ ගමනක් යනකොට පාටි එකකට යනකොට එහෙම නැත්නම් ඔයාලගේ daily life එකේදී අත්වල කකුල්වල තියෙන නියපොතු නිසා worry වෙනවද? මොකද පුංචි කාලේදී අපි වැරදි පුරුදු නිසා නියපොතු හපලා අපේ නියපොතු කොට වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම දිග කාලයක් ෂූස් දාගෙන ඉඳලා එහෙම නැත්නම් low quality nail polish එකක් use කරලා අපේ nails අව පැහැවෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ හේතු නිසා අපි මොකක් හරි උත්සව අවස්ථාවකට යනකොට අපේ confident level එක අඩු වෙන්න පුළුවන් අපිට තියෙන්නේ කැත නියපොතු කියලා හිතලා. ඇත්තම කිව්වොත් අපේ පෙනුම ඒ වගේම පිරිසිදුකම ඔප්නං වල පෙන්වන්න නියපොතු කියන එකත් එක පැත්තකින් උදව් වෙනවා කිව්වොත් මම හරි. එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි දැන් සමාජයේ මේ press on nails කියන ඒවා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් අය සැලොන්ස් වලට ගිහිල්ලා මිනිකියෝ පෙඩිකියෝ කරගන්නවා. නමුත් සමහරුන්ට එයාලගේ busy life schedule එක නිසා හරි එහෙම නැත්නම් ලොකු මුදලක් වියදම් කරන්න වෙන නිසා හරි එයාලා මේ වගේ ට්‍රීට්මන්ට්ස් වලට යොමු වෙන්නේ නැහැ. එතකොට මේ press on nails කියලා කියන්නේ අපිට පුංචි මුදලක් වියදම් කරලා ගෙදරදීම අපේ නියපොතු ලස්සන කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. මේකෙදි රුපියල් 650කට 750කට එහෙම නැත්නම් රුපියල් 1500කට වඩා අඩු මුදලක් වියදම් කරලා අපිට nails 24ක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒකෙදි එක එක sizes වලින් මේ nails තියෙනවා. ඒක අපේ තියෙන natural nail එකට suit වෙන size එක අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවැ measurements නුත් තියෙනවා. අපිට nail එක measure කරලා අපිට ගැලපෙන size එක හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒකෙදි තියෙනවා චූටි glue sticker එකක්. ඒක හරියට double tape එකක් වගේ. ඒක මුලින්ම අපේ nail එක උඩින් අලව ගන්න ඕනේ. මේ glue sticker එකෙත් අපේ nail එකට ගැලපෙන sizes තියෙනවා. ඒ ගැලපෙන size එක තෝරලා අරගෙන අපේ nail එක උඩින් අලව ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ අනිත් පැත්තේ තියෙන චූටි sticker එක remove කරලා මේ nail එක උඩින් තියලා හොඳට තද කරන්නයි තියෙන්නේ. එතකොට nail එක හොඳට අපේ natural nail එකට fix වෙලා ඉන්නවා. මේක අලව ගත්තට පස්සේ පැය 2ක් යනකම් තෙමන්න බෑ. ඊට පස්සේ අපිට ඩේලි වැඩ කරගෙන යන්න පුළුවන්. මෙහිම අලවගත්තු nail එක අපිට සතියක් වගේ කාලයක් පරිස්සමෙන් තියාගන්න පුළුවන්. ඊටත් වඩා අපි පරිස්සමින් වැඩ කරනවා නම් ඇත්තටම සතියකට වඩා වැඩි කාලෙකුත් මේ nails තියාගන්න පුළුවන්. එතකොට මේවා reusable. එකපාරක් ගැලවුණාට පස්සේ එහෙම නැත්නම් අපිට අවශ්‍ය නැහැ කියලා හිතලා ගැලෙව්වට පස්සේ පරිස්සමෙන් අරන් තියලා ආපහු ඕන වෙලාවක අපිට අපේ නියපොතු වලට අලව ගන්න පුළුවන්. ඒක නිසා මම නම් මේක රෙකමන්ඩ් කරන හොඳ මෙතඩ් එකක්. ඒ කියන්නේ වැඩි වියදමක් නැතුව අපිට ගෙදරදීම අපේ nails ලස්සන කරගන්න පුළුවන් හරිම පහසු මෙතඩ් එකක් තමයි මේ press on nails කියලා කියන්නේ. ඉතින් මම කියන්නේ ඔයාලා try කරලා බලන්න මම කියපු දේ හරිද කියලා. Thank you.